guys. ඔගොල්ලෝ කොහෙද යන්නේ? නෑ නෑ පාරට ගිහින්. Hello. ඔයාලා කොහෙද යන්නේ? අපි යනවා. කොහෙද? කතරගම? ඕ. චෝ vlog එක කරන්න කලින් කියලා ඉවරයි. අපි කොහෙද යන්නේ කියලා? අපි අම්මි කොහෙද යන්නේ? අම්මි යනවා. තාත්ති කොහෙද යන්නේ? ගන්න. Hello guys. අද අපි යන්න හදන්නේ පොඩි ජර්නි එකට. ඉතින් ඔයගොල්ලෝ vlog එකේ රැඳිලා ඉන්න. එතකොට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් අපි කොහෙද යන්නේ කියලා. හෙන සෙට් එකක් යනවා. මේ නෝ මගේ සෙට් එක කොහොමයි? දෙලා විනා channel එකට පොදින්න. අපි යනවා ලොකු ජර්නි එකක් first time ලංකාවට වෙලා travel කරන්නේ. ඉතින් හරියටම දැන් වෙලා කීයද? සුදු වෙලා කීයද? වෙලාව 5:45. ඔන්න දැන් අපි ස්ටාර්ට් කරන්න යන්නේ අපේ ඉතේ වරුව. ඕනේ 5:45. අපේ අම්මි කියනවා මේ වගේ අම්මි. ඉතින් අපි ලංකාවට ආවා. අපිට හරිම සතුටුයි. අද තමයි ෆස්ට් ජර්නි එක ස්ටාර්ට් කරන්නේ මගේ සෙට් එකත් එක්ක රැඳී ඉන්න දෙන්න විතර channel එකත් එක්ක. අපි දැන් බ්‍රෙක්ෆාස්ට් එක ගන්න ආවා කට්ටියම. මේ කොහෙද? මෙන්න නම මගේ පුංචි. කොහෙද මෙහෙ? මේ කොහෙද අපි ආවේ? වැලි. කොහෙද? වැලි පැන්න. එයාටත් මතක නැහැ. අපි බැස්සේ කොහෙද කියලා බ්‍රෙක්ෆාස්ට් එක ගන්න ආවේ. කොහමගේ නංගිලා සෙට් එක ඒකලොන් කට්ටියම ඉන්නවා. අපි කොහෙද මේ ඇවිල්ලා ඉන්නේ? ඔයාලා දන්නවද මොනා හරි දෙයක්? අයියෝ. මෙයාලා කවුරුත් මට කිසිම සපෝට් එකක් නැහැ වගේ. මගේ වීඩියෝස් වලට. මෙන්න ඉන්නවා මගේ පංචා. අපි කොහෙද ඉන්නේ? ඔයා දන්නවද? ඔයාට ඒක ගැන අයිඩියා එකක් තියෙනවද? අපි ඉන්නේ මම හිතන විදිහට වැලිපැන්න කියන තැන. අවා කිලෝමීටර් මම ඔයාලට ඩීටේල්ස් දෙන්නම්. අපි මේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න තමයි නතර කළේ. ගිහන්ස් ෆුඩ්ස් තියෙනවා. ගොඩක් જાති නම් තියෙනවා. අපි බලමු. මොකද මෙහි මෙන්න මෙතන මොනවද තියෙන්නේ අපේ බබා කරනවා. කිරිබත් තියෙනවා. එතකොට මොනවද මේ ස්ප්‍රින් හොපර්ස් තියෙනවානේ. ගුඩ්ද? කොහොමද ටේස්ටිද? අපරක් තියෙන්නේ. යප් පොල් සම්බෝලයි. ඉරියප්පයි. හරි. වව් මෙතන තියෙනවා. මාළු තියෙනවා නේ. රයිස් තියෙනවා. එතකොට තව මොනවද මේ මොනවද? පෑන් කේක් තියෙනවා. බත් එකට සම්බෝලයි. පරිප්පුයි. වව්. මේකද? මෙතන තියෙනවා රතු බත්. ඔයාලා කැමති විදියට ඕන දෙයක් ගන්න පුළුවන්. අපේ අම්මි ඕඩර් කරනවා. අපේ සෙට් එක ගන්න. අපේ ෆස්ට් ජර්නි එක ලංකාවට ආවත් හරි ඔයගොල්ලන්ට මම කිව්වා වගේම අපේ කට්ටියට පටන් ගන්න. ඔයාලගේ මොකක්ද අයිඩියා එක ගන්නෙ මොනවාද? මට කිරිබත් නෑ. මේ ඔයාලා මොනවාද අයිඩියා එක? ඕගොල්ලෝ කියන්නේ මොනවාද අයිඩියා එක කියලා ඕගොල්ලන්ට කන්න අවශ්‍ය. ඔයාලා බය වෙනවද කැම ටිකද? රශිනී ඇවිදලා. මොනවාද නේ ගන්න කියන්නකෝ. ඔයාලා මොනවාද අයිඩියා එක? මේ අයිඩියා එක ඇත්තටම අපි කන්නේ දැන් ඉන්නේ බත් මොකද දැන් අපි තව ගොඩක් දුරට යන්න තියෙනවානේ. ඒක නිසා ඔයගොල්ලන්ට කැමති බත් මාළු හොදි ටිකක් විතර හරි මේගොල්ලෝ කැමති රයිස් ගන්න. චිකන් හොදි ටිකක් දාන්න. ඔව් චිකන් හොදි ටිකක්. මාළු කෙලවල් වලනේ චිකන් තියෙනවා. එකක් ගමු. හරි. මාළු හොදි ටිකකුත් දාන්න ඒකට. මේ මොනවද? මේකෙන් චුට්ටක් දාන්න පුතේ. හතු තියෙනවා. මේ මොනවද? පොල් සම්බර තියෙනවා. සෝසේජස් තියෙනවා. මාළු කෙලවල් මෙන්න වලනේ. තියෙනවා පාන්. තව ෂෝටිස් තියෙනවා නේද මෙතන? ලින්දෝ. ක්ලබ් සෑන්ඩ්විච් උත් තියෙනවා. එග් රෝල්ස් තියෙනවා. ඕකේ ඔයගොල්ලෝ මොනවද ඕඩර් කරේ දැන් කියන්න?
මෙයාට බත් කන්න බෑ කියලා බිත්තර රොටි කපල හොදි දාලා ගත්තා. මොනවාද? වඩවත් කන්න බෑ. නෑ අක්කේ සුදු බත් එකක් දෙන්න. අපි ඕඩර් කරා මොනවද කියන්නේ ඔයාම බලන්න. රතු බත්. මාළු බ්‍රෙක්ෆාස්ට් එකට ඔයා බත් දාන්නේ කන්න. මෙයා පුළුවන් නම් 3 වෙනිදා නම් බත් කන්නේ. බත් කන මෙයා බත් බරියෙක්. හරි. එතකොට මොනවද මේකේ තියෙන්නේ? කියන්න. රාති කියන්න. හරි. ඔයා හිතන්නේ මොන මාළුද මේකේ තියෙන්නේ? මොන මාළුද? වදින කෙලවල්ලෝ. එතකොට කෙලක් ගිලනවා එක දකින්න නම් එතකොට තව මොනවද තියෙන්නේ මේකේ? පොල් සම්බෝල තියෙනවා. පරිප්පු තියෙනවා, ෆිෂ් තියෙනවා. එතකොට මොනවද අර? අර මොනවද? හාල් මැස්සනේ. හාල් මැස්ස තියෙනවා. ඉතින් කන්නකො ඉතින්. අපේ සෙට් එක ඉන්නව බලමු මෙතන මොනවද තියෙන්නේ කියලා. මම මේ ඉතුරු එක බලන්න පෑන් කේක් අරගෙන තියෙනවා. මම නම් ආස කිරිබත් එක්ක ලුණු මිරිස්. දැන් කට්ටිය කරනවා. වව්. අපේ පුතා කනවා ඔයගොල්ලෝ ඕඩර් කරාද? මෙයා ඉන්න පුවන් සම්බෝලයි. එයා මටත් හිතෙනවා ගන්න කිරිබත් එක්ක ලුණු මිරිස්. උඩට නම් දාන්න කන්නේ.
අපි නැවතුවා මෙතන මේ අඹ තියෙනවා එතකොට මේ මොනවද වට්ටක්ක එක එතකොට දියුල් තියෙනවා ගස් ලැබු තියෙනවා මේව වත්තෙන් කඩන්ගෙන ඒවා දැන්ටි ගම්මානෙන් කඩන්ගෙන ඒවද අර තියෙන්නේ මේ මෑ කරල්නේ මෑ කරල් තක්කලි ඔක්කොම තියෙනවානේ මේ දැන්ගෙන ආපුරේ නේද කඩාගෙන මේ අඹ ගෙඩියක් කීයද අඹ ගෙඩියක් කීයද අන්න 50යිනේ අඹ ගෙඩියක් හරි අම්මා හරිම රසයි අපි කෑවා ඒ අඹ ගෙඩිය ඇතුළත් හොඳයි රසයත් හොඳයි ඒ වගේම ෂා තියෙන මරුවට බලනවා ටේස්ට් කරලා කියන්න අපිට කො ඔයාලා කාලා බලන්න අඹ අපිට කියන්න දුලාජයා අඹ ගෙඩිය රස බලමු හොඳ කලර් එකක් නම් තියෙනවා මම නම් කෑවා හරිම රසයි පැනින් පැන් රසයි කාලා බලන්නකෝ බලන්න ඔක ටේස්ට් කරලා එහෙමද මම වෙනුවෙන්ද කන්නේ රසයිද මට නම් හරිම රසයි පැණි රසයි නේද හොඳ පැණි රහක් එනවා නේ ඒ ගෙඩි වල එකක් 50ක් දැන් අපේ කට්ටියම අඹ ගෙඩි දියුලුයි ගත්තා සෑහෙන්න මෙතන මේ වෙලාවේ වත්තෙන්ම කඩන් ආපුව තමයි සෑහෙන්න තියෙන්නේ ගොඩ ගහලා හරිම රසයි ඉතින් තක්කලි තියෙනවා ඒගොල්ලන්ගේ වත්තේ හැදෙන දැන් අපි කතරගමින් යන ගමන් තමයි මේ දේවල් කරන්නේ පොලුත් තියෙනවා මෙතන එක පොල් ගෙඩියක් කීයද එක පොල් ගෙඩියක් මේ එක පොල් ගෙඩියක් කීයද 60යි කිව්වා 60යි නේද 60ට ගෙඩි තියෙනවා ඉතින් මේ කිරන්න මොකද රස රහයිනේ හොඳයි නේ රසයි නේ ඇපල් අපි සේරම මේ ඇපල් අඹ එහෙනම් අපි යනවා හරි මෙතන මුන්නට තියෙනවා කවුපි තියෙනවා සේරම තියෙනවා අපි හරියටම කිරි හට්ටි 4ක් ගත්තා මේ කොහෙද කතරගමනේ තාම අපි ඉන්නේ අපි දැන් ඉඳගෙන කමු දෙන හරි අපි සෙට් එක වෙන්න ගයිස් කමු ඉඳගෙන කිරි කන්න යන්න 500ක් මේ කිතුල් පණිද තියෙන්නේ පැණි නැතුව වැඩක් කිතුල් පැණි හරි පොල් පැණි හරි කට්ටිය වල ඉඳගෙන කන්න කිරි පැණි ටික අරන් ගියානේ තමිලේ අපි කිරි හට්ටි 4ක් ගත්තා. ගෙදර ගෙනියන්න දැන් අපි කන්නත් හදන්නේ. කට්ටියම බහින්න. ඔයාලා සෙට් එකත් බහින්න ළමයි. අර අයිකට ගෙන්දාලේ. අපි කිරි හට්ටියක් ගත්තා. මම කිරියකට දෙනවා ඔයාලා පැණි මේ මම පැණියට දෙනවා උඹලා කිරියකට. මම විතර කන්න. කට්ටිය වෙන්න. දැන් අපි කට්ටියම පැණි දාලා දාන්න බං කණ්ඩයක් මේවා කතරගම කිරි හට්ටිය කතරගම කිරි දාන්න පැණි දාන්න බලමු කොහොමද කියලා මේ සංජීව පැණි බාර දුන්නේ මොන පැණිද සංජීව පැණිද ඇසුදු සුදු මොනා සුදු ඔයාට අරගන්නත් බෑනේ මාකට කරනවා තිස්ස මහාරාම මේ කිරි